ඔන්න අද මම ලයිබ්‍රරියට යන්න හේතුව මේ දවස්වල වැකේෂන්. හැබැයි පොඩි වැඩකට කැම්පස් එකට ගියපු ගමන් මට හිතුණා ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොත් කීපයක් අරගන්න. මේ පොත් තියෙන සෙක්ෂන් එකේ ඉස්සරහම තියෙන කම්පියුටර් එක. අපි ඒකේ අපේට අවශ්‍ය පොතේ නම සර්ච් කරාට පස්සේ අපිට පොත තියෙන තැන හරියටම දෙනවා. ඉතින් ඔයාලට කැම්පස් එකේ ලයිබ්‍රරි එකට ගියාම පොත් අරගෙන කියවන්න විතරක් නෙවෙයි. ඔයගොල්ලන්ට ඔයාට පර්සනල් ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි නැහැ කියලා හිතන්නකෝ. අර ළමයි හිතනවා කැම්පස් එකට එද්දී ඒ වගේ දෙයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. කැම්පස් එකේ ඔයාට ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඒ වෙලාවට යූස් කරන්න කම්පියුටර් එකක් ලයිබ්‍රරි එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ හොස්ටල් එකේ ඔයාගේ බෝඩිමේ ඔයාට පාඩම් කරන්න නිදහස නැත්නම් උදේ ඉඳන් හවස් වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ලයිබ්‍රරියට වෙලා පාඩම් කරන්න පුළුවන්. එහෙම පාඩම් කරන ළමයි ඕනේ තරම් ඉන්නවා. මට මේ වීඩියෝ එකේ ඔක්කොම පාර්ට්ස් ගන්න බැරි වුණේ එතන ළමයිට ඩිස්ටර්බ් වෙන නිසා මම ඕනෙට වඩා වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉස්සර පොත් කියවන පුරුදු ගොඩක් තිබ්බල් දැන් ඒ පුරුදු පොඩ්ඩක් ඈත් වෙලා ගිහිල්ලා. මට හිතුණා ආයෙම පොත් කියවලා පොඩ්ඩක් ඒ අතීතයට යන්න. ඉතින් ෆෝන් එක ඔබ නිතරම ඉන්නවට වැඩිය නවල් එකක් කියවලා පොඩ්ඩක් වෙනස් වෙන එක හොඳයි කියලා හිතුවා. අලුතෙන් ආපු එන්න ඉන්න අය අනිවාර්යෙන්ම ලයිබ්‍රරි එකට යන්න. ලයිබ්‍රරි ගිහිල්ලා බෝඩිමට එද්දි පොඩ්ඩක් හවස් වුණා. හවස වහින්න ගත්තා. මං ඇත්තටම හිතමයි හිටියේ හවස වැස්සොත් හොඳයි කියලා. ඒකනේ කියන්නේ අපි හිතෙන දේවල් වෙනවා කියලා. ඒ නිසා හැමතිස්සෙම සුබ දේවල් විතරක් හිතන්න. මේ දවස්වල ලොකු වැඩක් නැති නිසා මේ තෙමන කොළ පාට පොළවයි පෙඟෙන නිල් පාට අහසයි දිහා බලාගෙන මං ඔහේ හිටියා. මං අද YouTube එකේ මොටිවේෂන් වීඩියෝ එකක් බලන ගමන් මං ඉගෙන ගත්ත දෙයක් මං ඔයාලට කියන්න. ජීවිතය කියන්නේ එක මොහොතක්. අනාගතේවත් අතීතේවත් නෙවෙයි. අපේ ජීවිතයට එන සිදුවීම් ප්‍රශ්න අපි හොඳයි නරකයි කියලා වෙන් කරන්න යද්දි තමා අපිට ඉවස ගන්න බැරි මානසික පීඩාවක් එන්නේ. ජීවිතයට එන දේවල් හොඳ නරක කියලා විසඳන්නේ නැතිව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තරේ හොයන්නත් බැරි නම් කාලයට ඉඩ දීලා මන්ට අයිති වැඩ කොටස මේ මොහොතේ කරන්න තියෙන වැඩ කොටස කරන්න. මොන බාධකේ ආවත් ධනාත්මකව සතුටින් ජීවත් වෙන්න.